ලංකාවේ හොඳම දූරියන්වත් මෙච්චර රහ නැතුව. Hello everyone, welcome back to our channel. අපේ channel එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් ලංකාවේ වෙල ගත වෙන තුන්වෙනි දවස් තමයි අපි ඔයාලට අද අරගෙන එන්නේ. අපේ ෆ්ලයිට් එක මිස් වුණා. අපි ලංකාවේ වලට ආවේ 2 nights වලට. ඉතින් අපි හරිනම් අද තමයි ලංකාවේ ඉඳලා මැලේසියා වලට යන්න තිබුණේ. හැබැයි අපිට එදා මොකද වුනේ කියලා දැනගන්න අපේ වීඩියෝ එක අන්තිම වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ලංකාවේ වෙල ගත කරන අන්තිම දවස කියලා හිතාගෙන හරිම දුකෙන් තමයි මෙදා උදේ ඇහැරුනේ. ඉතින් ඇහැරිලා ලෑස්ති වෙලා අපි හැමම ලංකාවේ සීවීව් හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ උදේ 8:00 විතර ඇති. අපිට කුලාලම්පූර් වලට රිටර්න් ෆ්ලයිට් එක තිබුණේ එදාම හවස 6 කාලට විතර. ඉතින් අපි හොටෙල් එකෙන් රික්වෙස්ට් කරා අපිට ලේට් චෙක් අවුට් එකක් ඕනේ කියලා. ඉතින් එයාලා කිව්වා හවස 2 වෙනකන් නම් එයාලා charge කරන්නේ නැහැ. හැබැයි ඊට වැඩියෙන් ඉන්නවා නම් රින්ගිට් 60ක් විතර එයාලා charge කරනවා කියලා. ඉතින් අපි මේ දවසේ plan කරගත්ත වැඩ ටික රිලැක්ස් එකේ කරගන්න ඕනේ හින්දා අපි රින්ගිට් 60ක් දීලා room එක reserve කරලා තිබ්බා. ඉතින් අපි මේ ඉක්මනටම කාලා යන්න හදන්නේ චෙනං බීච් එකට. ඔයාලට මතක නම් අපි ලංකාවේ වලට ආපු ෆස්ට් ඩේ එකේම රෑ ගියා චෙනං බීච් එකට fireworks බලන්න. හැබැයි අපිට එදා බලන්න හම්බුන්නේ නැහැ. අපි අද ඔයාලට පෙන්නන්න යන්නේ චෙනං බීච් එක දවල්ට කොහොමද පේන්නේ කියලා. ඒත් එක්කම ඩියුටි ෆ්‍රී shops වලටත් අපි යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ අපේ බයික් එක hier ඇසලට එමිලා. එදා උදේ පාන්දර පොඩි වැස්සක් ගිහිල්ලා තිබ්බා. ඉතින් බයික් එක තෙමිලා තිබුණේ. අපි ඒක පිහදගෙන අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් මං ඔයාලට කිව්වා වගේ අපි යන්නේ චෙනං බීච් එකට. අපේ හොටෙල් එකේ ඉඳලා පැය භාගයක් විතර දුරින් තියෙන්නේ. ලංකාවේ වලට එන ගොඩක් කට්ටිය shopping වලට යනවා කියන්නේ මේ චෙනං බීච් එකට. මොකද එතන තමයි duty free shops ගොඩක් තියෙන්නේ. ප්‍රසිද්ධ duty free shop එකක් තියෙනවා Zon කියලා. ඉතින් අපි ඒකට තමයි map එකේ දාගෙන මේ යන්නේ. අපි ලංකාවේ වලට ආපු දවසේ ඉඳලම දැකපු එක තැනක් තිබුණා අපිට යන්න බැරි වුණ. ඉතින් අපි හිතුවා මේ ඩියුටි ෆ්‍රී shops වලට යන්න කලින් එන්න එතනට ගිහිල්ලා යන්න ඕනේ කියලා. මේක මාහා ටවර් කියලා කියන්නේ. මේක ටිකක් අයිෆල් ටවර් එක වගේ පේන්නේ. හැබැයි ඒ විදිය නෙමෙයි. මේක ඇතුලේ shopping complex එකක් තියෙනවා. එයාරෙන්න උඩ තියෙනවලු ලස්සන්ට view එක පේන තැනක්. මොකද මේ ටික පැත්තෙන් තියෙන්නේ මුහුද. ඉතින් මේක ඇතුළට යන්න එක්කෙනෙක්ගෙන් රින්ගිට් 75ක් ගන්නවා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් 5475ක්. ඉතින් අපිට වෙලාව නැති හින්දා අපි මේකේ උඩට ගියේ නැහැ. ඔයාලා කවුරු හරි ලංකාවේ යනවා නම් මාහා ටවර් එකට යන්නත් අමතක කරන්න එපා. ඔන්න අපි Zon duty free shop එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපි මැලේසියා ඉඳලා ලංකාව වලට එනකොට අපේ ටිකට් එකට තිබුණේ 7 kg hand luggage එක විතරයි. ඉතින් අපි මෙහෙන් බඩු ටිකක් ගත්ත හින්දා 20 kg වැඩියෙන් ඇඩ් කරගත්තා. ඒකට අපිට එක්ස්ට්‍රා charge උනේ රුපියල් 3500ක් වගේ ගාණක්. අපි මේ duty free shop එකට ආවේ luggage එකක් ගන්න. හැබැයි අපි හොයපු price range එකේ luggage තිබුණ නැහැ. ටිකක් ගණන් වැඩියෙන් තිබුණේ. ඉතින් අපි මෙතනින් ගත්තේ නැහැ. අපි already bottles අරගෙන තිබ්බ හින්දා මෙතනින් ගත්තේ නැහැ. කොහොමත් compare කරොත් මෙතන ටිකක් ගණන් වැඩි කියලා අපිට තේරුනේ. හැබැයි අපි මේ shop එකෙන් chocolates ගත්ත හැමෝටම. ඉතින් ඒ shop එකේම ඉස්සරහින් මෙතන තව duty free shop එකක් තියෙනවා Sport City කියලා. මේ shop එකේ branded shoes, sports wear හැම තිබුණේ. හැබැයි compare කරොත් අපි ඔයාලට කලින් පෙන්නපු තැනට වඩා මෙතන ගණන් වැඩි. ඉතින් අපි බලලා මුකුත් ගන්නෙ නැතුව ආයෙත් එළියට ආවා. ඔයාලා shoes sports wear ගන්න හිතාගෙන ඉන්නවා නම් අපි කලින් වීඩියෝ එකේ පෙන්නපු Al Ikshan Sports කියන shop එකට ගියා නම් හරි. අපි shopping කරන්න කියලා හිතාගෙන චෙනං බීච් එකට ආවට මේ duty free shops වලින් අන්තිමට ගන්න පුළුවන් වෙන්නේ chocolate විතරයි. හැබැයි ඔයාලට කියන්න ඕනේ මෙහි තියෙන chocolates මාර unique ඒත් එකම ගොඩක් ගණන් අඩුවට ගන්න පුළුවන්.
කම්පෙයාර් කරොත් ශ්‍රී ලංකා and මැලේසියා එක්ක මේ ලංකාවේ වල චනං බීච් එකේ ඩියුටි ෆ්‍රී shops වල chocolates bottles ඒවා ඔක්කොම ගණන් අඩුයි. හැබැයි අපි අර කලින් වීඩියෝස් වලට පෙන්නපු තැන් දෙකේ මේ චනං බීච් එකේ තියෙන shops වලට වඩා ගණන් අඩුවට අපිට හම්බුණා. ඒ හින්දා අපි මෙතනින් ගත්තේ නැත්තේ. ඉතින් ඔයාලා වෙන කොහෙවත් යන්න නැතුව චනං බීච් එකට එන්න හිතාගෙන ඉන්නවා නම් shopping කරන්න ඒත් ඔයාලට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ අපි යන්නේ චනං බීච් එක දවල්ට කොහොමද පේන්නේ කියලා ඔයාලට පෙන්නන්නේ. ඔයාලා ලංකාවේ යනවා නම් අනිවාර්යයෙන්ම චනං බීච් එකේ තියෙන එක්ස්පීරියන්සස් ගන්න දවසක් විතර තියාගන්න. මොකද මේ චනං බීච් එකේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඔයාලට. සර්ෆින් කරන්න පුළුවන්, බෝට් රයිඩ්ස් යන්න පුළුවන්, ජෙට් ස්කී ටුවර්ස් තියෙනවා. ඒ ටුවර් පැකේජස් අපිට යන්න ටයිම් තිබුණ නැහැ. හැබැයි ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් කරන්න. ටුවර් පැකේජස් පටන් ගන්නවා රින්ගිට් 550න් විතර දෙන්නෙක්ට. ඉතින් ඒ ගානට ගොඩක් worth. ශ්‍රී ලංකා රුපීස් වලින් ගත්තොත් 35000 වගේ ගානක් තමයි යන්නේ. ඉතින් අපි එතනින් පිටත් වෙලා ආයෙත් අපේ හොටෙල් එකට එන්න පටන් ගත්තා. එනකොට තමයි මේ දූරියන් තියෙන කඩේ දැක්කේ. මේ ලෝකේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. එක් කට්ටියක් දූරියන් කන අය, අනිත් අය දූරියන් කන්නේ නැති අය. ඉතින් මමත් ඔය දූරියන් කන්නේ නැති ගොඩේ තමයි ගොඩක් කල් හිටියේ. මොකද එහෙමට ලොකු රහක් මට ඒක දැනුන්නේ නැති හින්දා. හැබැයි මට එක දෙයක් ෂුවරකටම කියන්න පුළුවන්. ඔයාලා ලංකාවේ වල තියෙන දූරියන් කෑවොත් නම් අනිවාර්යයෙන්ම දූරියන් වලට ආස වෙනවා. චරකට ඒ දූරියන් මාරම රහයි. මං ජීවිතේට කාලා තියෙන රසම පළතුර කිව්වත් හරි. අපි දූරියන් මදුරු දෙකක් තියෙන පැක් එකක් එතනින් ගත්තේ. ඒ පැකට් එකට උනා රින්ගිට් 30ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් රුපියල් 2190ක් විතර. මං දූරියන් ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි මෙහෙ තියෙන දූරියන් නම් හරිම රහයි. ලංකාවේ හොඳම දූරියන් වලට මෙච්චර රහ නැතුව. මේ එක මදුලක සයිස් එක. සාමාන්‍යයෙන් මැලේසියා වල දූරියන් තමයි රහම කියන්නේ. හැබැයි අපි මැලේසියා වල try කරාටත් වඩා රහට මෙහෙ දූරියන් තිබ්බා. ලංකාවේ අයිලන්ඩ් එකට ගියොත් අනිවාර්යෙන්ම මෙහෙ තියෙන දූරියන් ඔයාලත් කන්න. ඉතින් අපි ආයතනයෙන් ගමන් තව ඩියුටි ෆ්‍රී ෂොප් එකකට ගියා. මේකේ නම TS ඩියුටි ෆ්‍රී. මේකෙන් තමයි අපි අපිට ඕන කරන ලගේජස් ගත්තේ. මෙයාලගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා TS කියලා. ඒ බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපි ලගේජස් ගත්තේ. එතන මීඩියම් සයිස් ලගේජස් තිබුණා රුපියල් 8000ක් 10000ක් අතර රේන්ජ් එකක. ඉතින් අපි මේ හැම කැරකි කැරකි ඉඳලා අන්තිමේ හොටෙල් එකට යනකොට ගොඩක් ලේට්. ඉතින් අපි ඉක්මනටම ලගේජස් ටික අරගෙන රෙඩි වෙලා එයාපෝට් එකට යන්න තමයි මේ හදන්නේ. මම ඔයාලට කලින් කිව්වත් වගේ අපේ ෆ්ලයිට් එක තිබුණේ හවස 6යි කාලට. අපි එයාපෝට් එකට යනකොට 5 මාර්ට් විතර ඇති. අපිට ෆ්ලයිට් එක මිස් වුණා. දැන් අපි මේ ආයෙත් අලුත් හොටෙල් එකක් බුක් කරන්න යන ගමන් ඉන්නේ. මේ ෆ්ලයිට් එක ඉස්සරහ අලුත් එයා ටිකට්ස් උයි ඔක්කොම ආයි ගන්න වුණා. ෆ්ලයිට් චෙකින් මැෂින්ස් තියෙනවා. ඒවටත් අඩුම පැයකට කලින් එන්න ඕනලු චෙකින් වෙන්න නම්. මේක මැෂින් එකෙන් චෙකින් වෙන්න නම්. කොහමද ඔයාලට කියන්න තියෙන දේ තමයි යනවා නම් එයාපෝට් එකට පැය දෙකකට කලින් පැය දෙකක් කලින් යන්න කරන්න මොන දෙයක් කියලා මට අද තේරුණා. අපි අර හිතන තරම් ලෙසිද සුන්දර නෑ. අර ෆිල්ම් වල වගේ ෆ්ලයිට් එකට දුවලා ගිහලා නගින්නත් බෑ. මෙයාලා මොකද පැයකට කලින් කවුන්ටර්ස් වහනවා. ක්ලෝස් කරන කොහොම කමන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. හැමදේම වෙන්නේ හොඳයි කියනෝනේ. එరా අලුත් පැනදී හම්බෙමු. අපි එදා රෑ තියෙන ටිකට්ස් බලුවම ගොඩක් ගණන් වැඩි. ඒ හින්දා අපි ඊට පස්සෙන් දාලා ටිකට්ස් බුක් කරා. ඉතින් අපිට ඒකට ගියේ රුපියල් 18000ක් වගේ ගාණක් රිටර්න් එයා ටිකට්ස් වලට විතරක් අපි දෙන්නට. ඉතින් ඊට පස්සේ දාරා නවතින්න අපි වෙනම හොටෙල් එකක් බුක් කරා. මේකේ නම බෙලා විස්ටා. මේක අපි කලින් හිටිය සීවීව් හොටෙල් එකට ටිකක් ළඟින් තියෙන්නේ. සීවීව් හොටෙල් එකට වඩා ටිකක් ලොකු හොටෙල් එකක් මේක. මේ හොටෙල් එකත් මම booking.com එකෙන් බලලා තමයි සිලෙක්ට් කරගත්තේ. අපි room only basis තමයි මේක බුක් කරේ.
එදා දවසට යාළගේ ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් තිබුණා. ඉතින් අපිට රූම් ඔන්ලි ගියේ රින්ගිට් 131ක්. ඒ කියන්නේ රුපියල් 9560ක් වගේ ගාණක්. ඒකට යාළගේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඉතින් අපි මේ ඇවිත් තියෙන්නේ පූල් එක ගාව තියෙන බාර් එකට. මෙතන තමයි අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක රෙඩි කරලා තිබුණේ. ඉතින් අපි වෙල්කම් ඩ්‍රින්ක් එක හොටෙල් එකෙන් අරගෙන ඒ ළඟම තිබුණ අන්නාචි මෙස් කියන ඉන්දියන් රෙස්ටුරන්ට් එකට ගියා ඩිනර් ගන්න. මෙතනින් අපි වෙජිටේරියන් කෑම එකක් ගත්තේ, වෙනමම මටන් කරි එකක් ගත්තා. ඒක මාරම රහයි. අපි දැනට මෙතන කෑම වලට ගියේ රින්ගිට් 34ක් විතර. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් 2480ක්. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි බෙලා විස්ටා එකේ නැවතුන රූම් එක. ඒකේ වීව් එක තියන්නේ එළියෙන් අපි උදේ ගිහිල්ලා ඔයාලට පෙන්නුව මාහ ටව එක. ඉතින් ඔන්න ඔහම තමයි අපි හිතුවේවත් නැති විදිහට අපේ ලංකාවේ වල 3 වෙනි දවස ගත වුණේ. ඉතින් 3 වෙනි දවසේ අපි මැලේසියා වලට යන්න හිටියට අන්තිමේ 4 වෙනි දවසක් වෙනකන් අපිට ලංකාවේ වල ඉන්න chance එකක් හම්බ වුණා. ඉතින් අපි හිතනවා අපේ වීඩියෝ කාල එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් take care. bye.